තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ ඇතුළු කොට ඇති අපේ පන්තියට අද දවසේ සම්බන්ධ වන ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනිමින් අපි තවත් පාඩමකින් ඔබ හමුවට එන්නටයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම් මාලාවේ විනය විනිශ්චය සම්බන්ධ එහෙම නැත්නම් විනය විනිශ්චය නම් වූ කෘතිය සම්බන්ධ තවත් පාඩමක්. එතකොට ඔබ දන්නවා මේ වෙනකොට අපි විනය විනිශ්චය සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කරලා එහි අවසාන අදියරට පැමිණලා තියෙන වෙලාවේ අපි විනය විනිශ්චය නම් වූ කෘතිය සම්බන්ධ පාඩම් මාලාවේ පාඩම් 20ක් අතුරින් ඒ 19 වන පාඩමෙන් තමයි අද අපි ඔබ හමුවට පැමිණෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි පහුගිය සතියේදී ඔබට මතක ඇති පහුගිය සති කීපේ පුරා අපි විවිධ කාරණාවන් සාකච්ඡා කරනු ලැබුවා. ඒ කතා කරපු කරුණුත් එක්කම අද දවසේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යන්න. හොඳයි. එහෙනම් අපි පාඩමට යමු. අපි බලමු අද දවසේදී සාකච්ඡාව අපේ දිශානතිය නැත්තම් අපේ සාකච්ඡාව කොහෙන්ද ඉස්සරහට ගමන් කරන්න කියලා. ඒතර මේ ගාථා දිහා බැලුවම 497 498 කියන ගාථා දෙක අපිට පේනවා පෙර පාඩමත් එක්ක සම්බන්ධයි. මම එහෙම කියන්න හේතුව තමයි ඔබට මතක ඇති පෙර පාඩමේදී අපි අවසාන වශයෙන් සාකච්ඡා කළේ භික්ෂුන් වහන්සේ නමක් වෙදකම් කරනවා නම් එසේ වෙදකම් කළ යුත්තේ කාහටද ඒ වගේම නොකළ යුත්තේ කාහටද කියන ආදී කාරණාවන් පිළිබඳව. එතකොට ඒ සම්බන්ධ කාරණාවන් පිළිබඳව තවදුරටත් දීර්ඝ වශයෙන් කරන සාකච්ඡාවක් තමයි මේ ගාථා කීපය තුළ ඉදිරිපත් වෙන්නේ. දැන් අපි බලමු පළවෙනි ගාථාව එහෙම නැත්නම් පිළිවෙලට ගත්තාම 497 වන ගාථාව සහ 498 වන ගාථාව ඒ දෙකෙන් පළවෙනි ගාථාව හැටියට 497 වෙනි ගාථාව. භණ්ඩු මාතා පිතුන්නම්පි වෙය්‍යාවච්ච කරස්සච සාසනං සහ ධම්මීනං හරිතුම්පන වට්ටති. භණ්ඩු මාතා පිතුන්නම්පි වෙය්‍යාවච්ච කරස්සච සාසනං සහ ධම්මීනං හරිතුම්පන වට්ටති. මේ 498 ගාථාව කුලදූෂණ කම්මේන ලද්දං අට්ඨවිදේනපි පංචන්නං සහ ධම්මීනං නච වට්ටති බුඤ්ජිතුම්. කුලදූෂණ කම්මේන ලද්දං අට්ඨවිදේනපි පංචන්නං සහ ධම්මේනං නච වට්ටති බුඤ්ජිතුම්. එතකොට මේකෙත් ඒ සම්බන්ධ කරුණු දෙකක් පිළිබඳව කතා කරනවා. අපි බලමු. පළවෙනි ගාථාව ගත්තොත් එහෙම අපි අංකණය කරගෙන ඉඳිමු. භණ්ඩු මාතා පිතුන්නම්පි. භණ්ඩු මාතා පිතුන්නම්පි වෙය්‍යාවච්ච කරස්සච. අර වචන ටික අපිට ඒ විදිහටම හම්බ වෙනවා. භණ්ඩු කියන වචනේ අපිට හම්බ වෙනවා. ඒ වගේම මාතා පිතුන්නම්පි ඒ වගේම වෙය්‍යාවච්ච කරස්ස. ඒ වචන ටික එකක් විදිහට අපිට ගන්න පුළුවන්. වෙය්‍යාවස්ස කරස්සච. ඒ වගේම සහ ධම්මීනං අංක 4 සහ ධම්මීනං පංච සාධාර්මිකයෝ පිළිබඳව අපි කතා කළා. ඊළඟට සාසනං හරිතුම් පන වට්ටති. අය 7. එතකොට අර වෙදකම් කිරීම සම්බන්ධ කාරණා අවසන් කරලා අපි පහුගිය පාඩමේ අන්තිම ගාථාවෙන් ප්‍රවේශ වුණා මේ හසුන්පත් රැගෙන යාම නැත්නම් පණිවිඩ රැගෙන යාම කියන කාරණාවට. ඉතින් භික්ෂුන් වහන්සේලා පණිවිඩ රැගෙන යා යුත්තේ කා වෙතද පණිවිඩ රැගෙන යා නොයුත්තේ නැත්නම් නුසුදුසු කා වෙතද කියන කාරණාවන් තමයි අපි එතනදී ප්‍රවේශයක් ගත්තේ. ඒ ප්‍රවේශයේ දිගුවක් හැටියට තමයි මේ පාඩම අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට මෙතනත් කියනවා මේ වගේ කීප දෙනෙක් පිළිබඳව. බලමු පළවෙනි ගාථාව ගත්තොත් එහෙම භණ්ඩු. එතකොට භණ්ඩු කියන එක අදහස් කරන්නේ මොනවද කිව්වා? අර භණ්ඩු කර්මයේ සිද්ධ කරන තැනැත්තා. මේ කලින් හම්බෙච්ච වචන. ඊළඟට මාතා පිතුන්නම්පි අම්මා සහ තාත්තා කියන දෙන්න. මව්පියන් දෙදෙනා. ඊළඟට වෙය්‍යාවච්ච කරස්සච අම්මා තාත්තා දෙන්නට වතාවත් සිද්ධ කරන ලබන පිරිස්. වතාවත් සිද්ධ කරන පිරිස්.
එහෙම නැත්නම් අනෙක් පැත්තට අපිට ගන්න පුළුවන් වෙය්‍යාවච්චක රස කෙනෙක් ඒ අදාළ භික්ෂුන් වහන්සේගේ ආවතේව කටයුතු කරන තැනැත්තා. ඒ වගේම සහධම්මේනංච පංච සහධාර්මිකයෝ. එතකොට භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරිය සහ ශික්ෂාමානා කියන මේ පංච සහධාර්මිකයන් සම්බන්ධයෙන්. ඒ වගේම ශාසනං ඒ අය වෙත ශාසනං සංදේශය නැත්නම් පණිවිඩය හසුන ලියුම හරිතුම් පැමිණවීම වනාහි වට්ටති වටි. එතකොට මෙන්න මේ කියන අය වෙත පණිවිඩයක් රැගෙන යාම හසුන්පතක් ලියුමක් රැගෙන යාම ගැටලුවක් වෙන්නේ නැහැ කියන එකයි එකෙන් අදහස් කරන්නේ. ඊළඟට 498 ගාතාව අට්ඨවිදේනපි අපි මේ වචනේ මුලින් ගමු. අට්ඨවිදේන අපි එතන සංදි පදයක් තියෙන්නේ. අට්ඨවිදේන ධන අපි. ඒ වචන දෙක එකතු වෙලා තමයි අට්ඨවිදේනපි කියන පදය හැදිලා තියෙන්නේ. අට්ඨවිදේන අපි කුල දූෂණ කම්මේන දෙක කුල දූෂණ කම්මේන අට්ඨවිදේන අපි කුල දූෂණ කම්මේන ලද්දං කුල දූෂණ කම්මේන ලද්දං අට්ඨවිදේන අපි කුල දූෂණ කම්මේන ලද්දං අට්ඨවිදේනපි කුල දූෂණ කම්මේන ලද්දං පංචන්නං සහ ධම්මේනං අංක 4 පංචන්නං සහ ධම්මේනං බුඤ්ජිතුං නච වට්ටති බුඤ්ජිතුං නච වට්ටති. එතකොට මේ පිරිස් විසින් ලබා දෙන දේවල් පරිභෝග කිරීම සම්බන්ධයෙන් තමයි 498 ගාතාවෙන් පැහැදිලි කරන්නේ. එතන කියන්නේ මොකද්ද? මුලින්ම කියනවා අට්ඨවිදේන අපි. ඒක තමයි අට්ඨවිදේන අපි කියලා සංදි කරලා තියෙන්නේ. අට්ඨවිදේන අපි. එතකොට උපදාන ඵලදාන ආදී වශයෙන් අපි කතා කරා අන්නේ කියන ක්‍රම 8න් කියන එකයි මේකේ අදහස් කරන්නේ. ඒ අටවැදෑරුම් වූ ක්‍රම වලින් කුල දූෂණ කම්මේන කුල දූෂණ කර්මයෙන් ලද්දං ලැබුණා වූ දේවල්. ඒක ආහාරයක් වෙන්න පුළුවන්, වෙන සිව්පසයට අදාළ ඕනෑම කාරණාවක් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට ලද භෝජනය හෝ වේවා, සිව්පසයට අදාළ ඒ අදාළ කාරණාව හෝ වේවා, පංචන්නං සහ ධම්මේනං. එතකොට පස්වදෑරුම් සහ ධාර්මිකයන්ට. එහෙනම් සාමණේර සාමණේරී, භික්ෂු භික්ෂුණී, සාමණේර සාමණේරී සහ සික්ඛාමානා කියන මෙන්න මේ කියන පස්වදෑරුම් අයට බුඤ්ජිතුං වැළඳීම සඳහා නච වට්ටති සුදුසු නොවේ. එහෙනම් මේ විදිහට මේ කුල දූෂණ කර්මයකින් ලද දේවල් අටවැදෑරුම් වූ කුල දූෂණ කර්ම පිළිබඳව මෙතන කතා කරනවා විශේෂයෙන්. අනේ විදිහට ලද දේවල් අනුභව කිරීම නොසුදුසුයි කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. හරි. අපි යමු ඉස්සරහට ඊළඟ කාරණාවට. අජ්ජෝහාරේසු සබ්බත්ත දුක්කටං පරිදීපිතං පරිභෝග වශයෙන්ව සේසේසුපි අයන් නයෝ කත්වා රූපිය වෝහාරං අභූතාරෝචනේ නච uppන්න පච්චයා සබ්බේ සමානාති ප්‍රකාශිතා. ඒක බලමු අන්වේ සකස් කරගන්න. අජ්ජෝහාරේසු සබ්බත්ත දුක්කටං පරිදීපිතං පරිභෝග වශයෙන්ව සේසේසුපි අයන් නයෝ. එතනත් සංදිපද කීපයකුත් අපිට හම්බ වෙනවා. පළවෙනි පද දෙකේ නැහැ. අජ්ජෝහාරේ සබ්බත්ත දුක්කටං පරිදීපිතං පරිභෝග වශයෙන්ව කියන වශයෙන් ඒව. එතන සංදිපදයක් තියෙනවා. ඊළඟට සේසේසුපි සේසේසු අපි කියන විදිහට තමයි ඒක විසන්දි වෙන්නේ. හරි. අපි ඒ විදිහට බලලා අන්වය හදාගමු. සබ්බත්ත කියන වචනේ අපිට මුලින්ම ගන්න පුළුවන්. සබ්බත්ත
ඊට පස්සේ අජ්ජෝහාරේසු සබ්බත්ත අජ්ජෝහාරේසු දුක්කටං පරිදීපිතං දුක්කටං පරිදීපිතං දුක්කටං පරිදීපිතං සේසේසුපි සේසේසු අපි සේසේසුපි පරිභෝග වශයෙන් ඒව පරිභෝග වශයෙන් ඒව අයන් එතරම් තියෙන සංදි පදයක් අයං ධන ණයෝ ඒක තමයි අයන්නයෝ එන්නේ අයං ධන ණයෝ නම් පරිභෝග වශයෙන් ඒව අයං ණයෝ මේ විදිහටයි අපිට අන්වය හදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර බලමු සබ්බත් අජ්ජෝහාරේසු සියලු කරුණු පිළිබඳව මෙහි ඇතුළත් සියලු කරුණු පිළිබඳව දුක්කටං පරිදීපිතං මේ දුකුලා ඇවත් කියන්නේ මේට ඇතුළත් සියලු දුක්කටං දුකුලා ඇවත් පරිදීපිතං මනාකොට දක්වන ලදී මනාකොට දක්වන ලදී සේසේසුපි සෙසු ඒවායෙහිද පරිභෝග වශයෙන් ඒව පරිභෝග වශයෙන්ම අයං ණයෝ මේ න්‍යාය වේ. ඒ කියන්නේ දැන් අපි මුලින් එකක් සඳහන් කළා මේ න්‍යායෙන්ම අනිකුත් කාරණාවන් පිළිබඳව දැනගන්න කියන එකයි මේකේ කියන්නේ. එතකොට අර ක්‍රම 8කින් සිද්ධ වෙන්න පුළුවන් පුෂ්ප දාන ආදී වශයෙන්. එතකොට අන්න ඒ කියන කාරණාවන් සම දෙක කාරණාවක් තමයි පැහැදිලි කළේ. ඊට අදාළව ඒ න්‍යායෙන්ම අනිකුත් කාරණාවන් පිළිබඳවද දැනගන්නා ලෙස තමයි අපිට මෙතනදී උපදෙස් ලැබලා දීලා තියෙන්නේ විනය විනිශ්චයේදී. එතකොට මෙවැනි ක්‍රම පාවිච්චි කරන්නේ මේ කෘත්‍ය දීර්ඝත්වය වළක්වා ගැනීම සඳහා. ඒක අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට 500 වෙනි ගාථාව. කତ୍වා රූපීය වෝහාරං අභූතා රෝචනේ නච uppන්න පච්චයා සබ්බේ සමානාති ප්‍රකාශිතා. කତ୍වා රූපීය වෝහාරං අභූතා රෝචනේ නච uppන්න පච්චයා සබ්බේ සමානාති ප්‍රකාශිතා. රූපීය වෝහාරං කତ୍වා රූපීය වෝහාරං මුදල් පරිහරණය සම්බන්ධයෙන් කතාව. රූපීය වෝහාරං කତ୍වා අභූතා රෝචනේනච අභූතා රෝචනේනච එක අපි එකක් විදිහට ගමු අංක 3 හැටියට අභූතා රෝචනේනච uppන්න පච්චයා uppන්න පච්චයා uppන්න පච්චයා සබ්බේ සමානාති ප්‍රකාශිතා. හරි. ඔය විදිහට අපිට ගන්න පුළුවන් මේකේ අර්ථය අන්වය සකස් කරගම්ගෙන අර්ථය තේරුම් ගන්න. රූපීය වෝහාරං කତ୍වාච. ඒ කියන්නේ මුදල් ව්‍යවහාර කරලා මුදල් භාවිත කරලා කිරීමෙන්ද ඊළඟට අභූතාරෝචනේනච තමන් තුල නැති ගුණ ආරෝපණය කරගන්න සමහර ඒ විදිහට වෙන්න පුළුවන්. එක්කෝ මුදල් යොදවලා එහෙම නැත්නම් තමන් තුළ නැති ගුණයක් ප්‍රකාශ කිරීමෙන්ද uppන්න පච්චය ලබාගත් ප්‍රත්‍ය කියන මේ අදහස් කරන්නේ සිව්පසය. එතකොට කෙනෙක්ට භික්ෂුන් වහන්සේ නමක් හැටියට මුදල් භාවිත කරලා සිව්පසය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් තුළ නැති ගුණයක් පෙන්눔 කරලා ඒකේ උත්තේජනයක් හැටියට දායකයන්ගෙන් ලැබෙන සිව්පසය පරිහරණය කරනවා. එතකොට මෙන්න මේ කියන ක්‍රම දෙකට මේ ක්‍රම දෙකෙන් එක්ක මුදල් භාවිත කරලා එහෙම නැත්නම් තමන් තුළ නැති ගුණයක් ඉස්මතු කරලා පෙන්නලා ලැබෙන uppන්න පච්චය ලැබෙන සිව්පසය සබ්බේ මේ සියල්ලම සමානාති ප්‍රකාශිතා සමානයයි දක්වන ලද. මොකද්ද සමානයි කියලා කියන්නේ? අර කුල දූෂණ ශික්ෂා පදයට සමානයි. එහෙනම් ඒ තුලිනුත්
ආපත්‍යක් එවතක් අදාළ භික්ෂුන් වහන්සේට සිද්ධ වෙනවා. එනම් මුදල් යෙදවීමෙන් හෝ තමන් තුළ නැති ගුණයක් ඉස්මතු කොට ඒ තුලින් ලැබෙන ප්‍රත්‍ය අනුභව කරනවා නම් ඒක කුලදෝෂණ ශික්ෂාපදයේ එවතටම සමාන ආපත්‍යක් සිද්ධ වෙන වරදක් හැටියට තමයි විනය විනිශ්චයේදී ඉදිරිපත් කරන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට 501 හා 502 කියන ගාථා විඤ්ඤාති නුප්පදානංච වෙච්ච කම්ම මනේසනං පාරිභට්ට කතා මුග්ග සුප්පතා වත්තු විජ්ජකං ජංගපේසනිකං දූත කම්මංච කුල දෝසනං අභූතාරෝචනං බුද්ධ පතිකුට්ටං විවාජ්ජයේ. එතකොට මේකෙදි අර කිව්ව කාරණාවන් ටික ඔක්කොම මෙතනට එකතු කරලා අරන් තියෙනවා. ඒකේ අවසාන වශයෙන් පැහැදිලි කරන්නේ ඒකයි. අපි බලමු ඉස්සලම කියන්නේ විඤ්ඤාති කියන කාරණාව. විඤ්ඤාති කියන එක අදහස් කරන්නේ ඉල්ලලා ගන්න දේවල්. ඉල්ලලා ගන්න දේවල්. ඒ වගේ මෙතන තව වචන දෙන විඤ්ඤාති නුප්පාදානංච. එතකොට විඤ්ඤාති ධන අනුප්පදානං කියන වචන දෙක තමයි තියෙන්නේ. එතකොට ඉල්ලලා ගන්න එකක් ඒ වගේම අනුප්පදානංච පිඩු පිණිස ලැබෙන දෙයට ප්‍රතිවිරුද්ධව කරන දානයක්. ඊළඟට වෙජ්ජ කම්මං අපි ඔක්කොම කතා කරපදිනේ වෙදකම් කිරීම. ඊළඟට අනේසනං නුසුදුසු විදිහට ප්‍රත්‍යසෙවීම සිව්පසෙසෙවීම. පාරිභට්ට කතා එතකොට අනුන් රවටන බස් ප්‍රකාශ කරමින් සිව්පසේ ලබා ගැනීම පාරිභට්ට කතා. ඊළඟට මුග්ග සුප්පතා කියලා කියන්නේ ඒක හරි ලස්සන උදාහරණයක් තියෙන්නේ. අපි දන්නවා මුං ඇට තැඹුවාම ඒ වගේ සමහර ඇට තැඹෙන්නේ නැහැ, සමහර ඒවා විතරයි තැඹෙන්නේ. අන්න ඒ වගේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒ විදිහට කටයුතු කරනවා කියලා මේකේ කියන්නේ. මොකද්ද? බොරුව සහ ඇත්ත මිශ්‍ර කරලා කතා කරන එක තමයි මුග්ග සුප්පතා කියන වචනේ ශාසනික සම්ප්‍රදාය තුළ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ බොරුව සහ ඇත්ත මිශ්‍ර කරලා කතා කරමින් සිව්පසේ ලබා ගැනීම කියන කාරණාව. ඊළඟට වත්තු විජ්ජකම්. එතකොට වාස්තු විද්‍යාව වගේ දේවල්. වත්තු විජ්ජකම් වාස්තු විද්‍යාව. එතකොට මෙන්න මේ වගේ දේවල් සිද්ධ කරලා ලැබෙන සිව්පසය. ඒ වගේම ජංගපේසනිකං දූතකම්ම. අර අපි ඉස්සලා කතා කළා මේ දූතයන් විදිහට හසුන්පත් ආදිය ගිහි පිරිස් වෙත රැගෙන යාම. ඊළඟ කුල දූෂණ කර්ම සිද්ධ කිරීම. අභූතාරෝචනං තමන් තුළ නැති ගුණ තමන් වෙත ආරෝපණය කර ගැනීම කියන මෙන්න මේවා බුදුරජාන් වහන්සේ විසින් පතිකුට්ටං විවාජ්ජයේ ඒවා දුරින්ම දුරු කරන ලද කාරණාවන් හැටියට තමයි බුදුරජාන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද කාරණාවන් හැටියට තමයි මේවා ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේක අපි තේරුම් ගන්න ඕන. අර කිව්ව කාරණාවන් ටික ඔක්කොම මෙතන එකතු කරලා අරගෙන ඒවා බුදුරජාන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද කාරණාවන් හැටියට මෙතනදී දක්වලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට අපි ඊළඟ කාරණාවට ගියොත් න දෝසුම් මත්ත කාදීනං පටි නිස්සජ්ජතෝ පිතං සමුට්ඨානාදිකං සබ්බං සංඝ බේද සමං මතං. අපි ආපහු බලමු එක. න දෝසුම් මත්ත කාදීනං පටි නිස්සජ්ජතෝ පිතං සමුට්ඨානාදිකං සබ්බං සංඝ බේද සමං මතං. එතකොට මෙතන මේක බලපවත්වන්නේ නැති පිරිස් කවුද කියන එක පිළිබඳව තමයි ඔන්න මේකෙදි කියන්නේ. එතකොට ඒක බලමු. මෙතන වචනයක් තියෙනවා දෝසුම් මත්තකාදීනං. එතකොට දෝස උම්මත්තකාදීනං. එතකොට එතන දෝස උම්මත්තකාදීනං කියන වචනේ අපි මුලින් ගමු. උම්මත්තකාදීනං දෝසෝ උම්මත්තකාදීනං. එතකොට උම්මත්තකාදීනං දෝසෝ නැත කියන තේරුම. තං පටිනිස්සජ්ජතෝපි ඊළඟ එක. 4 තං
පටිනිස්සජ්ජතෝපි තං පටිනිස්සජ්ජතෝපි සමුට්ඨානාදිකං සබ්බං සමුට්ඨානාදිකං සබ්බං සබ්බං සංඝ ભેද සමං මතං එකක් විදිහට අපිට ගන්න පුළුවන් සංඝ ભેද සමං මතං. එතකොට මොකද්ද කියන්නේ මේ කියන දේවල් බලපවත්තන් නැති අය ගැන මෙතන කියනවා කවුද? උම්මත්තකාදීනං උමතු තැනැත්තවුන්ට. දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා ඒ ශික්ෂාපද වල අවසානයේදී විනය පිටකට අපි ගිහිල්ලා බැලුවොත් එimhe ඒ ශික්ෂාපදේ විශේෂයෙන් පරාජිකාපත්‍ය සංඝාසේසාපත්‍ය ආදී ඒ ශික්ෂාපදවල අනාපත්‍ය කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඒ ඇවැත් සිදු නොවන පිරිස් ඉන්නවා. අන්න ඒ පිරිස් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේ විනය විනිශ්චයත් ඒ වගේ අය ගැන සඳහනක් අපිට මේ විදිහට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට උම්මතු වෙච්ච කෙනාට ඒ වගේම ඒ නොයවසන තැනැත්තාට මේ වගේ පුද්ගලයන්ට ඒකේ ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට උම්මත්තකාදීනං උමතු ආදීන්ට න දෝෂෝ දෝෂ නැත්තේය. තං පටිනිස්සජ්ජතෝපි. එතකොට තං පටිනිස්සජ්ජතෝපි ඒකෙන් අදහස් කරන්නේ එය අත්හරින්නාට ඒ කුල දෝෂන කර්මය අත්හරින තැනැත්තාට සමුට්ඨානාදිකං සබ්බං අර සමුට්ඨාන ආදී සමුට්ඨාන කියන මේ වචන අපි කතා කරා කලින් ගාතාවක් තුල ඔබට මතක ඇති අනේ සියල්ල සංඝ ભેද සමං මතං ඒ සියල්ලම අර පළමු සංඝ ભેද ශික්ෂාව හා සමානයි කියන එකයි මේකෙන් කියන්නේ. එතකොට මේකේ තියෙන ස්වභාවය තවත් මීට පෙර කියපු ගාතාවේ අර්ථයත් එක්ක සම්බන්ධ කිරීම තමයි මෙතනදී सिद्ध කරලා තියෙන්නේ. එතකොට සමාන කරලා දක්වලා තියෙනවා. ඒ වගේම ඊළඟ ගාතාවට ගියොත් එහෙම ඥානං යාවතයන් යේන චාදිතාපත්ති බික්කුණා අකාමා පරිවත්තබ්බං තේන තාවතිහං පන ඥානං යාවතිහං යේන චාදිතාපත්ති බික්කුණා අකාමා පරිවත්තබ්බං තේන තාමතිහං පන. ඒකෙන් මොකද්ද කියන්නේ කියලා බලමු. ඥානං යාවතිහං යේන යේන බික්කුණා කියලා අපි ගමු. යේන කියන වචනේ මුලින්ම ගන්නවා. බික්කුණා කියන වචනේ අපි දෙවනුව ගන්නවා. යේන බික්කුණා යම්කිසි භික්ෂුවක් විසින් යේන බික්කුණා යම්කිසි භික්ෂුවක් විසින් ඥානං දැනුවත්ව කියන එක. ඥානං යම්කිසි භික්ෂුවක් විසින් ඥානං දැනුවත්ව යාවතිහං යම් තාක් දවසක් යම් දවස් ගණනක් ආපත්‍ති කිසියම් ඇවතක් Taman වෙත සිද්ධ වෙච්ච කිසියම් ඇවතක් චාදිතා කියන්නේ වහනවනම් Taman අතින් වරදක් ඇවතක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වැරද්ද යම්කිසි දින ගණනක් තිස්සේ ඒක වහනවනම් දැන් සාමාන්‍ය ස්වභාවය තමයි භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය යොත්තේ Taman අතින් යම් ආපත්‍යක් සිද්ධ වුණාට පස්සේ ඒක පිරිසිදු භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරලා එයින් පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. නමුත් එහෙම නොකර ඒතකොට ඒ විදිහට නොකර යම්කිසි භික්ෂුවක් ඒ තමන් විසින් සිද්ධ වෙච්ච තමන් අතින් සිදු වෙච්ච වරද චාදිතං හංගනවන සංගවනවන ඒක මෙතන කියන්නේ. ඒ විදිහේ වරද සංගවනවන චාදිතා තමන් අතින් සිදු වරද සංගවනවන තේන ඒ භික්ෂුන් වහන්සේ විසින් තේන අන්න ඒ භික්ෂුන් වහන්සේ විසින් මේ වරද සංගවෝ භික්ෂුන් වහන්සේ විසින් තාවතිහං පන යාවතිහං තාවතිහං. එතකොට තාවතිහං පන එම දවස් ගණනක්
එපමණ දවස් ගණනක්. අකාමා අකාමා අකමැත්තෙන් අකමැත්තෙන් නෙම නැත්තම් ඒකට පිළියම් නොකිරීම නිසා අකමැත්ත හේතුවෙන් පිළියම් නොකිරීම නිසා මොකද සිද්ධ වෙන්නේ? අකාමා පරිවත්තබ්බං අකාමා පරිවත්තබ්බං පිරිවෙස් සමාදන් විය යුතුයි. ඒ තමන් වරද සැඟවීම සම්බන්ධයෙන් පිරිවෙත් සමාදන්ව කටයුතු කළ යුතුයි. එතකොට අනිකුත් පාරිශුද්ධ භික්ෂුන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ පරිවාස කාලයකට යටත්ව කටයුතු කළ යුතුයි. ඒ සඳහා විනයෙන් අවශ්‍ය කරන ඒ කියන්නේ තමන් සිදු කරන ලද ආපත්‍යයට අදාළව ඊට සමානුපාතිකව වත්ත මානත්ත අබ්බාන පරිවාස ආදී මේ විවිධ ක්‍රම ශාසනික නියමයන්ට අනුව පනවලා තියෙනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. හරි. අපි යමු ඉස්සරහට ඊළඟ එක 505 සහ 506 කියන ගාථා දෙක ගත්තොත් එහෙම ආපත්තිච අනුක්කිත්තෝ පහුචානන්තරායිකෝ චතුස්වපිච තං සංඤී තස්ස ඡාදේතු කාමතා ආපත්තිච අනුක්කිත්තෝ පහුචානන්තරායිකෝ චතුස්වපිච තං සංඤී තස්ස ඡාදේතු කාමතා ඡාදනන්ති පනේතේහි දස හංගේහි බික්කුණා චන්නා නාම සියාපත්ති අරුණුග්ග මනේනසා අරණුග්ගමනේනසා ඡාදනන්ති පනේතේහි දසහංගේහි බික්කුණා චන්නා නාම සියාපත්ති අරණුග්ගමනේනසා ද්වේ බාණවාරා නිට්ඨිතා බණවර දෙකක් නිමයි කියලා කියනවා. අපි බලමු ආපත්තිච අනුක්කිත්තෝ. එහෙනම් අපි ඒ වචනේ ගමු ඉස්සෙල්ලා. ආපත්තිච අනුක්කිත්තෝ ආපත්තිච අනුක්කිත්තෝ ආපත්තිච අනුක්කිත්තෝ ආපත්තිච අනුක්කිත්තෝ ආපත්තිච අනුක්කිත්තෝ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ආපත්තිච අනුක්කිත්තෝ පහෝච පහෝචානන්තරායිකෝ කියලා වචනක් තියෙන දෙවෙනි පාදේ පහෝච කියන එක අපි තුන්වෙනි වචනේ හැටියට ගමු. පහෝච පහෝච අන්තරායිකෝච හතර පහෝච අන්තරායිකෝච චතුස්වපි තං සංඤීච චතුස්වපි කියන එක අපි ගන්නවා අංක 5 තං සංඤී කියන එක අංක 6 ඊළඟට තස්ස අංක 7 ඡාදේතු කාමතා අංක 8 ඡාදේතු කාමතා. ඒතර මේ ગાථා දෙකෙන් එක අර්ථයක් තමයි ඉදිරිපත් වෙන්නේ. අපි එකත් එක්ක ගන්නවා නිසා ඡාදේතු කාමතා සංගවීම සම්බන්ධයෙන් කතා කරන තස්ස ඡාදේතු කාමතාජ ඡාදනංච ඡාදනං අංක 9 ඡාදනං අංක 9 ඒතේහි දසහි අංගේහි පන ඒතේහි දසහි අංගේහි පන ඒතේහි දසහි අංගේහි පන බික්කුණා අරුණුග්ගමනේන බික්කුණා කියන වචනේ අපිට මෙතන හම්බ වෙනවා 13 අරුණුග්ගමනේන 14 අරුණුග්ගමනේන සා ආපත්ති අරුණුග්ගමනේන සා 15 සා ආපත්ති කියන එක අපිට මෙතන තියෙන 16 සා ආපත්ති චන්නා නාම සියා චන්නා නාම 17 18 අපිට මේ විදිහට ගන්න පුළුවන්. එතකොට
අපි බලමු ආපත්තිච පළවෙනි වචනේ ආපත්තිච. මෙතන ආපත්ති කියන්නේ සංඝාශේෂාපත්තිය. එහෙනම් සංඝාදිශේෂාපත්තිය සංඝාදිශේෂාපත්තියක් වෙයිද? අනුක්කිත්තෝච. එතකොට එවැනි සංඝාශේෂාපත්තියක් සිද්ධ වුණාට පස්සේ උක්කේපනීය කර්මය කියලා එකක් කරන්න ඕනේ. ඒ උක්කේපනීය කර්මය නොකර සිටියොත් එම ඒකයි මෙතන කියන්නේ අනුක්කිත්තෝච කියන අදහස් කරන්නේ. උක්කේපනීය කර්මයෙන් අවශ්‍ය කරන කටයුතු නොකරන ලද්දේද සංඝාශේෂාපත්තියක් සිද්ධ වේද? එහිදී උක්කේපනීය කර්මයෙන් කළ යුතු දේවල් නොකරන ලද්දේද? පහුච පොහොසත්ද. ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍යතාව නැත්තම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක්ව ශාසනික ප්‍රතිපදාවන් පුරන භික්ෂුන් වහන්සේලාට සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නැත්තම් පිරිසිදු භික්ෂුන් වහන්සේලා ආපත්‍ය නොපෙමෙනි ඒ භික්ෂුන් වහන්සේලාට සමීපයට යාමට හැකියාව පවතීද? ඒකයි මෙතන පොහොසත් කියන එක පහුච කියන එක අදහස් කරන්නේ. අන්තරායිකෝච. ඒ වගේම මේ ඒ විදිහට සබ්‍රහ්මචාරීන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඒ ඇවත් ප්‍රකාශ කිරීමට අනතුරක් නැත්තේද? රජුන්ගෙන් හානියක් නැත්තම්, හොරුන්ගෙන් සතුරන්ගෙන් හානියක් නැත්තම් සිංහ කොටි ව්‍යාග්‍රාදී සතුන්ගෙන් අන්තරායිකුත් නැත්තම් එවැනි තත්ත්වයක් තුළ ඊළඟට චතුස්සපි මේ හතරෙහිද? එතකොට මේ කියන කරුණු හතරේද තං සංඤේජ ඒ සංඥාවද තස්ස ඒ භික්ෂුන් වහන්සේගේ ඡාදේතු කාමතාච මේ වරද වැසීමට කැමැති බව ඡාදේතු කාමතාච ඒ වරද වැසීමට කැමැති බවද ඡාදනංච ඒ වරද වැසීමද ඒතේහි දසහි අංගේහි පන මේ අංග 10න් සමන්විත භික්ඛුණා භික්ෂුන් වහන්සේ විසින් අරණුග්ගමනේන අරුණෝද්ගමනයේ සමග සා ආපත්ති ඒ ඇවත චන්නා නාමසියා වසන ලද්දේ නම් වන්නේය. එතකොට අංග 10කින් මේක සමන්විතයි. මේ අංග 10 සිදු කළ හැකිව තිබියදී එහෙම නැත්නම් Tamanට පාරිශුද්ධත්වයට පත්වේ හැකි අවස්ථාවන් තිබියදී එසේ නොකිරීම මත මේ කියන ආපත්‍යයට අදාළ භික්ෂුන් වහන්සේ පත් වෙනවා කියන එක තමයි සරලව අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ මෙතනදී. හරි. අපි යනවා ඊළඟට ඊළඟ කාරණාවට ත්‍රිවිධෝ පරිවාසෝති ත්‍රිවිධා පේත චේතසා පටිච්චන්නෝච සුද්ධන්තෝ සමෝදානෝති දීපිතෝ. පටිච්ච එක අපි ගන්නවා මුලින්ම පටිච්චන්නෝ කියන වචනේ. තුන්වෙනි පාදයේ පළවෙනි වචනේ. පටිච්චන්නෝ ත්‍රිවිධෝ පරිවාසෝති ත්‍රිවිධාපේත චේතසා පටිච්චන්නෝච සුද්ධන්තෝ සමෝදානෝති දීපිතෝ. එතන කරුණු තුනක් කියනවා. මොකද්ද? පටිච්චන්නෝ පළවෙනි එක. අපි මේවා ඉස්සරහට කතා කරමු. පටිච්චන්නෝච. ඊළඟට සුද්ධන්තෝ දෙවෙනි එක. සුද්ධන්තෝ. ඊළඟට සමෝදාන කියන එක. සුද්ධන්ත ඊළඟට සමෝදානෝච සමෝදාන පටිච්චන්නෝච සුද්ධන්තෝච සමෝදානෝති අංක 3 සමෝදානෝති පරිවාසෝහි ත්‍රිවිධාපේත චේතසා ත්‍රිවිධෝ දීපිතෝ
තිවිදෝ දීපිතෝ. තිවිදෝ දීපිතෝ. එතකොට මේ විදිහට තමයි මේකේ අර්ථය අපි ගලප ගන්න අවශ්‍ය කරන්නේ. හරි. අපි බලමු අංක 1 පටිච්චන්නෝච. පටිච්චන්න කියන ආපත්‍ය. පටිච්චන්න ආපත්‍ය. ඊළඟට සුද්ධන්ත පරිවාසය. සුද්ධන්ත පරිවාසය. මේ ශාසනික වචන විනය ඉදිරිපත් වෙන වචන. ඒ වගේම සමාදානෝච. සමෝදාන පරිවාසය. සමෝදාන පරිවාසය. යනුවෙන් පරිවාසෝහි මේ පරිවාස ක්‍රමවල නම් පටිච්චන්න පරිවාසය, සුද්ධන්ත පරිවාසය සහ සමෝදාන පරිවාසය කියලා පරිවාසයන් තුනක් පිළිබඳ විනයේ ඉදිරිපත් වෙනවා. එතකොට මෙන්න මේ කියන පරිවාසයන් සම්බන්ධයෙන් පරිවාසෝහි මේ පරිවාසයන් වනාහි ත්‍රිවිධාපේත චේතසා ආකාර තුනකට ත්‍රිවිධාපේත ආකාර තුනකට වෙන් වූ චේතසා සිත් ඇත්තා වූ චේතසා බුදුරජාණන් වහන්සේ විසින් ත්‍රිවිධෝ දීපිතෝ ආකාර තුනකින් දීපිතෝ දක්වන ලදී, ප්‍රදර්ශනය කරන ලදී. එතකොට මේ පරිවාසය කොටස් තුනකින් සමන්විතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකට හේතුව තමයි කොටස් තුනක් වෙන්න මානයන් තුනකින් බලලා තමයි ඒවට ඒ මානයන්ට අදාළව යම් භික්ෂුවක් ආපත්‍යයටපත් වෙලා ඉන්නවාද ඒ වගේ පිරිසිදුවීම පිණිස ගැළපෙන පරිවාසය තමයි ඒ භික්ෂුන් වහන්සේලාට නියම වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේවා පනවලා තියෙන්නේ. හරි. අපි යනවා ඉස්සරහට ඊළඟට තත්‍රායන්ති පටිච්චන්න පරිවාසෝ ප්‍රකාශිතෝ පටිච්චන්නාය දාතබ්බෝ වසේනාපත්ති ආපිච. තත්‍රායන්ති පටිච්චන්න පරිවාසෝ ප්‍රකාශිතෝ පටිච්චන්නාය දාතබ්බෝ වසේනාපත්ති ආපිච. බලමු තත්‍රායන්ති කෙනෙක් ගත්තොත් එහෙම තත්‍ර ධන අයං ධන ඉති වචන තුනක එකතුවක්. తත්‍ර ධන අයං ධන ඉති తත්‍රායන්ති తත්‍ර අයන්ති తත්‍රායන්ති తත්‍ර අයං ඉති తත්‍ර අයං ඉති පටිච්චන්න පරිවාසෝ ප්‍රකාශිතෝ පටිච්චන්නතාය දාතබ්බෝ. ඊට පස්සේ වසේනාපත්තියාපිච. එතනක් තියෙනවා දිග වචනයක්. වසේන ආපත්තියා වසේන ආපත්තියා අපි ච. වචන 1 2 3 4 හතරක එකතුවක් විදිහට තමයි මේ ගාථාවේ සිව්වෙනි පාදය තියෙන්නේ. එතකොට වසේන ආපත්තියා අපිච වචන හතරක එකතුවක්. හරි. අපි බලමු తත්‍ර කියන එක අපි එකක් විදිහට ගන්නවා. తත්‍ර පටිච්චන්නාය ආපත්තියා අපි. ආපත්තියා අපි. తත්‍ර පටිච්චන්නාය ආපත්තියා අපි. తත්‍ර පටිච්චන්නාය ආපත්තියා අපි ච කියන එකත් අපි එකටම ගමු. ආපත්තියා අපි ච යන්නත් එතනම සම්බන්ධ කරගමු. తත්‍ර ආපත්තියා අපි ච తත්‍ර ආපත්තියා අපි ච වසේන දාතබ්. වසේන දාතබ්බෝ. වසේන දාතබ්බෝ. වසේන දාතබ්බෝ. ඊට පස්සේ පටිච්චන්න පරිවාසෝ අයන්ති. පටිච්චන්න පරිවාසෝ.
පටිච්චන්න පරිවාසෝ අයන්ති. ඔය විදිහටයි මේකේ අන්වය සකස් වෙන්නේ. එතකොට දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි පද්‍ය පාදවල අර්ථ මුලින් අපි ගන්න අවශ්‍ය කරනවා අර්ථ ගලපා ගැනීම සඳහා. එතකොට తත්‍ර කියන වචනේ මුලින්ම තියෙනවා. తත්‍ර එහි කියන්නේ ශික්ෂාපදයට දාල කාරණාවේ පටිච්චන්නාය ආපත්‍යාපිච වශයෙන් දාතබ්බෝ. එතකොට මේ ආපත්‍ය වශයෙන් දාතබ්බෝ යම්කිසි පරිවාසයක් පුරන්න තිබේද අන්නේ පරිවාසනය දාතබ්බෝ ලබා දිය යුතුයි අදාළ භික්ෂුන් වහන්සේලාට. පටිච්චන්න පරිවාසෝ අයන්ති. එතකොට ඒක නිසා මේ හැඳින්වීම සඳහා පටිච්චන්න පරිවාසෝ පටිච්චන්න පරිවාසය යන නම මේ සඳහා යෙදෙන බව ප්‍රකාශිතව ප්‍රකාශ කරන ලදී. එතකොට මේ වරදින් මිදීම සඳහා තියෙන පරිවාස ක්‍රම තුනක්. අන්න ඒ පරිවාස ක්‍රම තුනෙන් අදාළ පරිවාස ක්‍රමය මේ ආපත්තිරපත්ව භික්ෂුන් වහන්සේ විසින් අනුගමනය කළ යුතුයි. ඒ නිසා ඒකට පටිච්චන්න පරිවාසය කියන නම භාවිත වෙනවා කියන එකයි එකෙන් කියන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට වත්තුගොත්ත වශයෙන්ාපි නාමාපත්ති වශයෙන්වා කම්ම වාචාහි කාතබ්බා දාතබ්බෝ තස්ස තේනච. වත්තුගොත්ත වශයෙන්ාපි නාමාපත්ති වශයෙන්වා කම්ම වාචාහි කාතබ්බා දාතබ්බෝ තස්ස තේනච. වත්තුගොත්ත වශයෙන්ාපි බලමු. වත්තුගොත්ත වශයෙන්ාපි ඊට පස්සේ නාමාපත්ති වශයෙන්වා අංක 2 වත්තුගොත්ත වශයෙන්ාපි නාමාපත්ති වශයෙන්වා කම්ම වාචාහි කාතබ්බා ඊළඟ කොටස අපිට ගන්න පුළුවන් එක කම්ම වාචාහි කාතබ්බා කියන එක. කම්ම වාචා කාතබ්බා අංක 3 කම්ම වාචායි කාතබ්බා. ඊට පස්සේ තස්ස තේනච දාතබ්බෝ තේනච තස්ස දාතබ්බෝ 3 4 5 තේනච 6 මේක සම්බන්ධ වෙනවා ඉස්සරහා තියෙන ගාතාවත් එක්ක. අපි බලමු. එතකොට වත්තුගොත්ත වශයෙන්ාපි. එතකොට එතන කියන වස්තු වශයෙන්, ගෝත්‍ර වශයෙන්, මේ ආදී වශයෙන් නාමාපත්ති වශයෙන්වා. ඒ වගේම මේ තමන් අතින් සිද්ධ වෙච්ච ආපත්‍ය නැත්නම් ඒ වරදේ නම් වශයෙන්. ඊළඟට කම්ම වාචාහි කාතබ්බා. අන්න ඒ කියන ආකාර වලින් මේ කම්මා වාචාව නැත්නම් ඒ ප්‍රකාශ කිරීම, ඒ ආපත්‍ය ප්‍රකාශ කිරීම කාතබ්බා කළ යුතුයි. කර්ම වාක්‍ය ප්‍රකාශ කරලා නම් ගොත් වශයෙන්, ඊළඟට වස්තු වශයෙන්, ගෝත්‍ර වශයෙන්, නාමය වශයෙන්, ආපත්‍ය වශයෙන් ඒ කර්ම වාක්‍ය සිද්ධ කළ යුතුයි. තස්ස දාතබ්බෝ ඒ පුද්ගලයාට ඒ අදාළ පරිවාසය දාතබ්බෝ ලබා දිය යුතුයි. දාතබ්බෝ කියන එකෙන් අදහස් කරේ ඒකයි පරිවාසය ලබා දිය යුතුයි. තේනච ඒ විදිහට පරිවාසයට පත් වූ භික්ෂුන් වහන්සේ විසින් මම කියවා මේක ඊළඟ ගාතාවත් එක්ක සම්බන්ධ වෙනවා කියලා බලමු. ඒ භික්ෂුන් වහන්සේ විසින් වත්තං සමාදියාමීති පරිවාසන්ති වාපුන සමාදේත්වා සංගස්ස ආරෝචේ තබ්බමාදිතෝ. ඔන්න වත්තං සමාදියාමීතිවා. එතකොට ඒ විදිහට පිරිවෙස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ විසින් වත්තං සමාදියාමීතිවා. තමන් වහන්සේ විසින් මේ පරිවාසය සමාදියාමීතිවා. සමාදන් වූ බව සමාදන් වී පුන කියන්නේ නැවත ආදිතෝ පළමු කොටම ආරෝචේ තබ්බමාදිතෝ කියලා දෙනවා. ආදිතෝ පළමු කොටම සංගස්ස ආරෝචේ තබ්බං. අන්න භික්ෂුන් වහන්සේලාට
දැන්විය යුතුයි මම මෙන්න මේ වගේ පරිවාසයකට යටත් වෙලා තමයි වැඩ වාසය කරන්නේ කියන එක සංඝයා වහන්සේලා උදෙසා මුලින්ම දන්වා සිටිය යුතුයි. ආරෝචේ තබ්බං දන්වා සිටිය යුතුයි. එතකොට ඒ විදිහට දැන්වීම තුළ ඒ භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන ප්‍රතිපාදනයේ පරිවාසය කාලය ගත කරලා එයින් මිදීම සඳහා අවශ්‍ය කරන පසුබිම අනිකුත් භික්ෂුන් වහන්සේලා විසින් සකස් කරලා දෙනවා. ඒ සඳහා තමයි මේ පිළිබඳව දැන්විය යුත්තේ. නමුත් ඒ වැරද්ද සංගවනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ විදිහට දන්වන්න ඕන කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. හරි. ඊළඟට අපි යනවා ඉස්සරහට පුනප්පුනා ගතානම්පි ආරෝචෙන්තෝව රත්තියා චේදං වා වත්ථ බෙහෙදං වා අකත්වාව සදාවසේ පුනප්පුනා ගතානම්පි ආරෝචෙන්තෝව රත්තියා චේදං වා වත්ථ බෙහෙදං වා අකත්වාච සදාවසේ පුනප්පුනං කියන වචනේ පුනං කියන වචන දෙක එකතු වෙලා තමයි පුනප්පුනං කියන වචනේ හැදෙන්නේ. ඒතර පුනප්පුනං ආගතානම්පි නැවත නැවත පැමිණියා වූ භික්ෂුන් වහන්සේලාටත් පැමිණියා වූ භික්ෂුන් වහන්සේලාටත් රත්ත්‍ය ආගතානම්පි භික්ඛූණ අපි විදිහට ගන්න ඕනේ ඒක. ඒතකොට රාත්‍රී කාලේ පැමිණියා වූ භික්ෂුන් වහන්සේලාටත් නැවත පැමිණියා වූ භික්ෂුන් වහන්සේලාටත් ආරෝචෙන්තෝව ඒ ආරෝචනය කරමින් නැත්නම් ඒ හැම දිනාටම ඒක ප්‍රකාශ කරමින් තමන් මෙවැනි වතක් සමාදන් වෙලා ඉන්නේ කියන එක ප්‍රකාශ කරමින් චේදංවා මේ ඇවත නැත්නම් තමන් විසින් සමාදන් වෙලා ඉන්න ඒ පරිවාස කාලය චේදං වා වත්ත බේදං වා කියන එක අදහස් කරනවා ඒ ඊට අදාළ නැත්නම් ඒ පරිවාස කන්දකේ විශේෂයෙන් පාරිවාසික කන්දකේ පනවන ලද ඒ පරිවාසයේ සම්බන්ධ කාරණාවන් ඒ වස්තු වේදයන් අකත්වාව සිද්ධ නොකර සදා හැම කල්හි වසන්නේ. එතකොට මේ විදිහට ඒ පරිවාසයෙන් නියම කරන ලද කටයුතු අනුව නැත්නම් ඒ පාරිවාසික කන්දකේ විශේෂයෙන් පැහැදිලි කරන ඒ වත්පිළිවෙත් අනුගමනය කරමින් අදාළ භික්ෂුව වාසය කළ යුතුයි. එතකොට එසේ නොකොට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා ඒක භික්ෂුවතර සුදුසු නැහැ. ඒකයි මෙතන අකත්වාව සදාවසේ. එහෙම නොකර යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් ඒක ගැටලුවක් වෙනවා ශාසනික සම්ප්‍රදායේදී. ඊළඟට පරිවාසෝ විසෝදේතුං න සක්කා තත්ත චේපන නික්කිපිත්වාන තං වත්තං වත්තබ්බං තේන බික්කුණා තත්තේව සංගමජ්ජේවා පුග්ගලේවා බික්කුණෝ නික්කිපාමේති වත්තං වා පරිවාසත් සම්ති වා තත බලමු පරිවාසෝ විසෝදේතුං එතන මොකක්ද කියන්නේ පරිවාසෝ විසෝදේතුං තත්තන සක්කාචේපන ඒ ටික අපිට එකක් විදිහට ගන්න පුළුවන් පරිවාසෝ විසෝදේතුං පරිවාසයෙන් පිරිසිදු වන්නට ඒ ආපත්‍යයට අදාළ පරිවාසයෙන් දැන් සමාදන් වෙලා ඉන්නවා ඒ පරිවාස කාලය අවසන් වෙලා එයින් පාරිශුද්ධත්වයට පත් වෙන්නට පරිවාසෝ විසෝදේතුං මේ පිරිසිදු වන්නට තත්ත එහි න සක්කා චේපන එහි පැමිණෙන බොහෝ භික්ෂුන් වහන්සේලා ආගන්තුක භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේලා නිසා ඒ තමන් සමාදන් වෙලා ඉන්න පරිවාසය සිද්ධ කරන්නට නොහැකි නම් තේන බික්කුණා ඒ භික්ෂුව විසින්
තං වත්තං නික්කිපිත්වාන වත්තබ්බං. ඒ වත නැත්තම් ඒ පිරිය යුතු වත්පිළිවෙත් නික්කිපිත්වාන වත්තබ්බං නික්ෂේප කොට ප්‍රතික්ෂේප කොට වත්තබ්බං වාසය කළ යුතුයි. එතකොට ඒක තබලා නැවත ඒ වත්වල පිහිටලා ඒ සමාදන් වීම සඳහා తాවකාලිකව බහා තැබිය යුතුයි කියන එකයි ඒකේ අදහස් කරන්නේ. ඊළඟට කියනවා තත්තේව සංගමජ්ජේවා පුග්ගලේ වාපි නික්කපේ නික්කිපාමීති වත්තං වා පරිවාසන්ති වාතත. එතකොට තත්තේව සංගමජ්ජේවා. එතකොට තත්තේව එහිම සංගමජ්ජේවා සංඝයා මැදේ හෝ යෝගෙන් පුග්ගලේ වාපි එක් භික්ෂුවක් සමීපයේ හෝ නික්කිපේ නික්ෂේප කරන්නේය. නික්කිපාමේති වත්තං වා පරිවාසන්ති වා තත. ඒ වගේම තත එසේම පරිවාසන් නික්කිපාමේති ඒ පරිවාසය නික්ෂේපණය කරන්න. එතකොට ඒක සංඝයා මැද නික්ෂේපණය කරන්නත් පුළුවන්, බහා තබන්න පුළුවන්. එහෙම නැත්නම් තනි භික්ෂුවක් ඉදිරියේදී ඒ විදිහට නික්ෂේපණය කරන්න, බහා තබන්න හැකියාව තියෙනවා. හරි. ඊළඟට 514 සහ 515 කියන ගාථා දෙක ඒව මේක පදේනාපි පදේහි ද්විහි වාපන වත්තං නික්කිපිතබ්බං තං සමාදානේප යන්තයෝ නික්කිත්ත කාලතෝ උද්දං පකතත්තෝ තිවුච්චති පුන පච්චූස කාලස්මින් සද්දි මේකේන බික්කුණා. බලමු ඒවං ඒකපදේනාපි ඒවං ඒකපදේනාපි ද්විහි පදේහි වාපන ඒවං ඒකපදේනාපි ද්විහි පදේනාපන තං වත්තං ඒ වත තං වත්තං නික්කිපිතබ්බං සමාදානේපි අයං නයෝ අංක 8. එතකොට ඒවං මෙසේ මේ ආකාරයෙන් ඒක පදේන අපි. එතන වචන දෙකක් තියෙන්නේ. ඒක පදේන අපි. එක් පදයකින් හෝ ඊළඟට ද්විහි පදේහි වාපන පද දෙකකින් හෝ තං වත්තං ඒ වත නික්කිපිතබ්බං නික්ෂේපණය කළ යුතුයි, බහා තැබිය යුතුයි. සමාදානේපි සමාදන් වීමේදීද අයං නයෝ මේ න්‍යායම වේ. එතකොට මේ පරිවාසය සමාදන් වීම එක පදයකින් හෝ පද දෙකකින් සිදු කළ හැකි. ඒ වගේම ඒ පරිවාසෙන් උත්තීර්ණය වීම, එය බහා තැබීම එක පදයකින් හෝ පද දෙකකින් සිදු කළ හැකි. ඒක මේ අයං නයෝ මේ න්‍යායම එතනටත් අදාළයි කියන එක. සමාදානේපි සමාදන් වීමෙදිත් අයං නයෝ මේ න්‍යායම වේ. ඊට පස්සේ 515 ගාථාව. නික්කිත්ත කාලතෝ උද්දං පකතත්තෝති උච්චති පුන පච්චූස කාලස්මින් සද්දි මේකේන බික්කුණා. නික්කිත කාලතෝ උද්දං. එතකොට ඔන්න නික්කිත කාලතෝ උද්දං මේ භික්ෂුන් වහන්සේ පිරිසිදුනාට පස්සේ ඒ ශික්ෂාපදයේ සමාදන් වෙලා අවශ්‍ය කරන වත් පිළිවෙත් ටික පුරලා ඒ පරිවාස කාලය අවසන් වුණාට පස්සේ නික්කිත කාලතෝ උද්දං ඒ නික්ෂිප්ත කාලයෙන් පස්සේ කාලේ පකතත්තෝති උච්චති ප්‍රකෘති ස්වරූපයෙන් ඉන්න භික්ෂුවක් විදිහට සලකනවා. පුන පච්චූස කාලස්මින් නැවත අරුණෝද්ගමණයට පළමුව ඒකේන බික්කුණා සද්දින් එක් භික්ෂුන් වහන්සේ නමක් සමග ඊළඟ ගාතාවත් එක්ක සම්බන්ධයි අර්ථය.
එක් බික්ෂුණා සමග පරික්කිත්ත විහාරස්ව ද්වේ පරික්කේපතෝ බහි පරික්කේපා රහට්ටාන අපරික්කිත්තතෝ බහි ලෙඩ්ඩුපාතේ අතික්කම්ම ඔක්කමිත්වාච මග්ගතෝ ගුම්බේන වතියාවාපි චන්නේ ඨානේ තිතේනතු. එතකොට පරික්කිත්ත විහාරස්ස පරික්කිවතෝ බහි ප්‍රාකාරයකින් සකස් කරන විහාරේ ඒ ප්‍රාකාරයෙන් පිටත අපරික්කිතෝ පරික්ක රට්ටානේ බහි පරික්ෂේපේ. එතකොට එහෙම නැති විහාරස්ථානයක නම් බහි පරික්ෂේපය නැත්තම් ඒ විදිහේ බාහිර ප්‍රාකාර නැති ස්ථානයක කියන එකයි එතන අදහස් කරන්නේ. පරික්කේවතෝ බහි අපරික්කතෝ බහි ලෙඩ්ඩුපාතේ අතික්කම්ම ලෙඩ්ඩුපාතෝ එතන ඉඳන් මේ දුර ප්‍රමාණය ගැන මෙතන කතා කරන ලෙඩ්ඩුපාත කියලා කියන්නේ සාමාන්‍ය ශක්තිමත් පුරුෂයෙක් විසින් ගල් කැටයක් විසි කරාට පස්සේ ඒක වැටෙන ස්ථාන ලෙඩ්ඩුපාතේ අතික්කම්ම ඒ ප්‍රමාණය ඉක්මවා අතික්කම්ම ඔක්කමිත්වාච මග්ගතෝ ඔක්කමිත්වාච මග්ගතෝච ඔක්කමිත්වා මාර්ගයෙන් ඉවත්ති ලෙඩ්ඩුපාතේ අතික්කම්මේ ඔක්කමිත්වාච මග්ගතෝ මාර්ගයෙන් ඉවත්ති ගුම්බේනච වතියාපිවා. එතකොට ගුම්බේන කියන එකෙන් අදහස් කරන්නේ වනලැහැබෙන් හෝ ඊළඟ වතියාපිවා වැටකින් හෝ චන්නේ ඨානේ තිතේනතෝ වැසුණු ස්ථානයක සිටියා වූ මේක සම්බන්ධයි ඊළඟ ගාතාවත් එක්ක. ඒ කියන ලක්ෂණ වලින් සමාන්විත ස්ථානක සිටියා වූ තේනන්තෝ අරුණෝ ඒව වත්තමාදාය විඤ්ඤුනා ආරෝචෙත්වා රුණේ තස්මින් උට්ටිතේ තස සන්තිකේ තේන විඤ්ඤුනා ඒ නුවණැත්තා විසින්. එතකොට ඒ නුවණැති භික්ෂුන් වහන්සේ විසින් මේ විදිහට වත් පූර්ණේ කරලා පරිවාසය සමාදන් වෙලා ඒ පූර්ණේ කරලා කටයුතු කර භික්ෂුව විසින් අන්තෝ අරුණයේ වත්තං ආදාය අරුණෝද්ගමනයේ පවතින කාලයේදීම ඒවත් ලබාගෙන තස්ස සන්තිකේ ඒ භික්ෂුව සමීපේ ආරෝචෙත්වා ඒ අදාළ භික්ෂුවට දන්වලා ප්‍රකාශ කරලා අරුණේ උට්ටිතේ අරුණ නැගුණට පස්සේ ඒ අනුව කටයුතු කළ යුතුයි කියන එකයි එක් කොටස අපි ඊළඟ පාඩමේදී අපි කතා කරනවා. එතකොට මේ විදිහට කටයුතු කරන්න ඕන කියන එක තමයි පැහැදිලි කරන්නේ. එතකොට යම්කිසි භික්ෂුවක් වශයෙන් තමන් වහන්සේ කිසියම් ආපත්‍යයකටපත් වුණාට පස්සේ එහිදී කොහොමද පිළිපැදිය යුත්තේ කියන එක පිළිබඳව තමයි පෙලින් පෙළට දිගින් දිගට මෙහිදී කරුණු ඉදිරිපත් කරන්නේ. එතකොට භික්ෂුවක් විසින් එවැනි ආපත්‍යයටපත් වුණාට පස්සේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේදී නැත්නම් තමන් සමග ශාසනචර්යාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී ඒ තමන්ගේ වරද ප්‍රකාශ කරලා ඒ සඳහා පිරිය යුතු වත් පිළිවෙත් සම්පූර්ණ කරලා පිරිසුදු භාවයට පත්විය යුතුයි. ඒක सिद्ध කරන්නේ කොහොමද කියන එක විනයේ ඊටා පැහැදිලිව දක්වලා තියෙනවා. එතකොට ඒ විදිහට පිරිසිදු වීම පිළිබඳව කාරණාව තමයි මෙතනදී දිගින් දිගටම පැහැදිලි කළේ. හරි. එතකොට මේ අද අපි කතා කරපු කරුණු ආශ්‍රය කරගෙන අපිට හැකියාව තියෙනවා මෙන්න මේ වගේ ආදර්ශ ප්‍රශ්න වලට පිළිතුරු ගනු කර ගන්න. මේකේ පළවෙනි කාරණාව තමයි පංච සහධාර්මිකයෝ. අපි නාමිකව කතා කළා මේ ගැන. භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරිය සහ ඊළඟට සික්ඛාමානා කියන මෙන්න මේ පස් දෙනා පිළිබඳ. එතකොට ඒ අයගේ ලක්ෂණ පිළිබඳව කතනයක් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ ප්‍රශ්නයකදී. පංච සහධාර්මිකයන් කවුරුන්දයි විනය විනිශ්චය ඇසුරෙන් පැහැදිලි කරන්න. ඒ වගේම දෙවෙනි ආදර්ශ ප්‍රශ්නේ බුදුරදුන් විසින් ගර්හිත වූ බුදුරජාණන් විසින් නැත්නම් ප්‍රතික්ෂේප කරන ලද ගර්හා කරන ලද මිත්‍යා ආජීවයන් වැරදි දිවි පැවැත්ම විනය විනිශ්චය විවරණය කොට ඇති ආකාරය උදාහරණ සහිතව පෙන්වා දෙන්න. එතකොට විනය විනිශ්චය තුළ මේ බුදුහාමුදුරුවෝ විසින් ගර්හා කරන ලද ප්‍රතික්ෂේප කරන ලද මිත්‍යා ආජීවයන් තියෙනවා. ඒවා කොහොමද විනය විනිශ්චය නම් වූ මේ අපි මේ සාකච්ඡා කරපු කෘතිය තුළ ඉදිරිපත් වෙන්නේ කියන එක පැහැදිලි කිරීම තමයි දෙවෙනි ප්‍රශ්නේදී බලාපොරොත්තු වෙන්නේ. එhmenan අද අපි කතා කරපු කරුණුත් එක්ක ඔබට හැකියාව තියෙනවා මේ වගේ ප්‍රශ්න වලට ඉතා පහසුවෙන් පිළිතුරු ගනු කර ගන්න.
හොඳයි. එහෙමනම් අද දවසට නියමිත පාඩම අපි මෙතකින් සමාප්තියටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය